පනින්න එපා කියද්දිම දුම්රිය විරුද්ධ පැත්තේ දොරින් බිමට පැන. කෝච්චි පාර මැද්දේ ඉඳගෙන දුරකථනය අතට ගන්න යනකොටම ශාලුක කෝච්චියේ වැදිලා තිබෙනවා යයි රඹුක්කන තිස්මල්පොළ දුම්රිය ස්ථානයේදී බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු උඩරට මැණිකේ දුම්රිය ගැටි මියගිය පාසා සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී මිතුරකු වන ඉරුගල් මුදියන්සේලාගේ ප්‍රබෝධ දම්සර රාජපක්ෂ 15 හැවිරිදි පාසා සිසුවා ඊයේ 28 වන දින පැවසීය. මෙලෙස මියගොස් තිබුණේ රඹුක්කන පරපේ පදිංචිව සිටි රඹුක්කන අශෝක මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කොටගොඩ දේවියලාගේ ශාලුක නිපුන් රණසිංහ නැමැති 15 හැවිරිදි පාසල් සිසුවාය. මියගිය පාසල් ශිෂ්‍යයා ඇතුළු පාසල් ශිෂ්‍යයන් 6 දෙනෙක් සිය පන්තියේ ඉගෙනුම ලබමින් සිටින තායිලන්තයේ ක්‍රීඩාවකට ගොස් අතක අස්තියක් බිඳී නිවසේ සිටි මිතුරෙකුගේ දුක සැප බැලීමට රඹුක්කන සිට තිස්මල්පොළ දක්වා දුම්රියකින් ගොස් බැස විරුද්ධ දුම්රිය මාර්ගයේ සිට කලිසම් සාක්කුවේ තිබුණු දුරකථනය අතට ගනිද්දී දුම්රියක ගැටි පාසල් ශිෂ්‍යයා මියගොස් තිබිණි. මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ 28 වන දින කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශංක මහත්මිය ඉදිරියේ කෑගල්ල මහ රෝහලේදී සිදු කෙරිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාසල් මිතුරා මෙසේද පැවසිය. මම රඹුක්කන අශෝක මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මම පදිංචිව සිටින්නේ රඹුක්ක ඊරිය ගොල්ල. මියගොස් සිටින ශාලුක මම ඉගෙනුම ලබන විද්‍යාලයේ එකම පන්තියේ. ඔහු 6 පන්තියේ ඉඳලා දන්නවා. ශාලුක පදිංචි පරපේ කියලා දන්නවා. අපේ පන්තියේ මිතුරෙක් වන ලේෂාන් සුමෝ තරගයකට තායිලන්තයේ ගිහින් තරඟ වදිද්දී අත කැඩිලා තියෙනවා. පස්සේ අපි ඔහු බලන්න 27 වෙනිදා යමු කියලා පන්තියේදී දවස් කිහිපයකට ඉස්සර වෙලා කතා කරගත්තා. කතා කරගත් විදිහට අපි 6 දෙනා සෙනසුරාදා උදේ 9 මාරට පමණ ලේෂාන් බලන්න යන්න රඹුක්කන බස් නැවතුම්පළට ආවා. අපි 6 දෙනා බස් එකක යන්නේ නැතිව දුම්රියෙන් යන්න රඹුක්කන දුම්රිය ස්ථානයට ගියා. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මන්දගාමී දුම්රියට අපි 6 දෙනා නැග්ගා. දුම්රිය 9:55ට රඹුක්කනින් කොළඹ බලා ගමන් ආරම්භ කළා. පස්සේ අපි 6 දෙනා තිස්මල්පොළ දුම්රිය ස්ථානය ළඟ වෙද්දී බහින්න සූදානම් වුණා. නුලාන්, හේමංග, දහම් හා චානුක වම් පැත්තේ තිබුණු පදික වේදිකාව පැත්තෙන් බහින්න හදනකොට ශාලුක අනිත් පැත්තෙන් බිමට පනින්න හැදුවා. පස්සේ දුම්රිය තිස්මල්පොළ දුම්රිය ස්ථානයේ නතර කළා. මිතුරන් පනින්න එපා කියද්දී ශාලුක විරුද්ධ පැත්තෙන් බිමට පැන්නා. මමත් ඒ එක්කම කෝච්චියෙන් බැස්සා. බහිනකොටම ඈතින් පොල්ගහවෙල පැත්තේ ඉඳලා මහනුවර පැත්තට කෝච්චියක් වේගයෙන් නලාව ශබ්ද කරගෙන ආවා. පසුව ශාලුක මහනුවර පැත්තට යන දුම්රිය මාර්ගයේ මැද සිට කලිසම් සාක්කුවක තිබුණු දුරකථනය ගණමින් සිටියා. මම දැක්කේ එච්චරයි. ඊට පස්සේ මොකද වුනේ කියලා මම දැක්කේ නෑ. පස්සේ කෝච්චිය නුවර පැත්තට ගියා. ශාලුක උඩබැලියත්තට පදික වේදිකාවට යන පඩිපෙළ ළඟ වැටිලා හිටියා. මම ගිහින් ශාලුකට කතා කළත් කතා කළේ නෑ. අසල්වැසියන් ගොඩක් අය තිස්මල්පොළ දුම්රිය ස්ථානයට ආවා. මට ක්ලාන්තය හැදුනා. පැත්තකට වෙලා හිටියා. අනිත් පදික වේදිකාවේ සිටි නුලාන්, හේමංග, දහම් හා චානුකටත් ක්ලාන්තය හැදිලා තියෙනවා. පස්සේ මහනුවර පැත්තට ගිය කෝච්චිය නතර කර ශාලුකගේ දේහය අරන් ගියා. අපි 5 දෙනා පස්සේ ත්‍රිරෝද රථයකින් රඹුක්කන දුම්රිය ස්ථානයට ආවා. එතකොට ශාලුකගේ අම්මයි ගමේ අය පිරිලා හිටියා යයි පාසා ශිෂ්‍යයා වැඩිදුරටත් පැවසීය. මියගිය පාසා ශිෂ්‍යයාගේ පියාවන කොටගොඩ දේවයලාගේ අසංග නිලංග රණසිංහ 37 හැවිරිදි මහතා මෙසේද පැවසීය. මම විවාහ වෙලා අවුරුදු 17ක්. බිරිය දිලරුක්ෂ එදිරිසිංහ. බිරිය රැකියාවක් කරන්නේ නැහැ. මම මාවතගම ඇඟලුම් ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා. මට පිරිමි දරුවන් 3 දෙනෙක් සිටිනවා. මියගිය ශාලුක නිපුන් වැඩිමහල් පුතා. ඔහුට බාල වයස අවුරුදු 10ක හා 7ක තව පුතාලා දෙන්නෙක් සිටිනවා. ශාලුක පුතා රඹුක්කන අශෝක මහා විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉගෙනුම ලබමින් සිටියා. නිරෝගී දරුවෙක්. පාසල් වැඩ හොඳින් කරමින් සිටියා. නිවසේදී අපට කීකරුව සිටියා. දින 2කට පෙර මට කිව්වා තාත්තේ තායිලන්තයේ ක්‍රීඩාවකට ගිහින් අපේ පන්තියේ යහළුවෙකුගේ අතක් කැඩිලා. තිස්මල්පොළ සිටින කවීෂ ලේෂාන් බලන්න යන්න ඕනෑ කියලා කිව්වා. කෝච්චිය යන නිසා පුතාට කිව්වා පුතේ ඔයාට කෝච්චිය ගිහින් හුරු නෑ. පරිස්සමින් යන්න කියලා කිව්වා. පෙරේදා 27 වන දින පාන්දර 5ට විතර මම වැඩට ගියා. ඒ යනකොට පුතා ගෙදර නිදාගෙන හිටියේ. පස්සේ මට බිරිය කිව්වා පුතා උදේ නැගිටලා ඔළුවේ මොනවද ගාලා හිසකෙස් ඉත්තෑ කූරු වගේ කවදාවත්ම නැතිව හදාගෙන උදේ ගෙවල් ළඟින් 9ට තියෙන බස් එකේ රඹුක්කන ගියා කියලා. පස්සේ මට උදේ 10:45ට පමණ මගේ පන්තියේ එකට ඉගෙනගත් නුවන් මිතුරා කතා කර කිව්වා කොල්ලා කොහේ හරි ගියාද කියලා.
කතා කරලා බලන්න කියලා කිව්වා. පස්සේ මම නිවසේ සිටි බිරියට කීවා පුතාට කතා කර බලන්න කියලා. බිරිය මට නැවත කතා කර කිව්වා පුතාගේ දුරකථනයේ වැඩ කරනවා කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට දෙතුන් දෙනෙක් කතා කර විවිධ දේවල් කිව්වා. පුතා ගෙදර ඉන්නවාද කියලා ඇහුවා. මම ඇඟලුම් ආයතනයේ රඹුක්කන දුම්රිය ස්ථානයට ආවා. එතන ගමේ අය ගොඩක් පිරීලා හිටියා. පස්සේ මට තේරුණා මගේ පුතා මිය ගිහින් කියලා. පුතාගේ දේහය කියා හඳුනා ගත්තා. මට මරණය ගැන සැකයක් නැහැ. දුම්රිය ගැටි මිය යන්න ඇති කියා හිතනවා. මිය ගොස් සිටි පාසා සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 28 වන දින කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජී.සී.බී. මංගල කුමාර මහතා විසින් සිදු කරන ලදී. දුම්රියක ගැටි හිසට හා දෙපා වලට ඇති වූ බහුවිධ හානි හේතුවෙන් ඌ හදිසි මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දුව කළාය. රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් බණ්ඩාර විමර්ශන කටයුතු සිදු කළේය.